ටිකක් ඔයාටත් දෙන්න. අපේ දුවත් කන්න ආසයි. බොහොම ස්තුතියි. දුව රට ගිහින්නේ. නේ මට කියන්න බැරි වුණානේ. අපේ දුව අද රට ඉඳලා එනවා. ඇත්තටම ඔය ගිය රට කොහෙද? එංගලන්තේ. ඉංග්‍රීසි රජපෞල් ඉන්නෙත් එහෙ නේද? මොනා කියනවද? අපේ දුව තමා ලොකු කුමාරයාගේ පොඩි පුතාට ඉංග්‍රීසි උගන්වන්නේ. අන්න ප්‍රින්සි දුව එනවා. Hi mommy, how are you? මොකක් පුතේ? මම ඇහුවේ මම්මිට කොහොමද කියලා. මට හොඳයි පුතේ. ඒක නෙවෙයි පුතාට කොහොමද? I'm fine auntie. මොකක් පුතේ පයින්? මම කිව්වේ ආන්ටි මට හොඳයි කියලා. අම්බෝ වැස්සකුත් වෙනවා ප්‍රින්සි. මං ගෙදර යන්නම්. හොඳයි රෝසි. එන්න පුතේ ගෙට යන්න. මේ විදියට අයන්නක් ලියන්න පුතේ. අනේ අම්මපා ඩල්ෂිත් දීලා යනවා ළමෙක් අකුරක් ලියා ගන්න බෑ. අනේ ඇන්ටි මම තාම මොන්ටිසෝරිනේ. මොන්ටිසෝරි කියලා බෑ. සිංහල බැරි වුණත් කමන්නේ මම වගේ හොඳට ඉංග්‍රීසි ඉගෙන ගන්න ගියා හොඳට ඉංග්‍රීසි ඉගෙන ගන්න. මේ අක්කා මාව චුද්දියෙක් කරන්න හදන්නේ. ප්‍රින්සි ඇයි රෝසි? මට මේ දුවට කියලා ලියුමක් ලියා ගන්න තියෙනවා. ඒකයි මේ හදිස්සියෙම ආවේ. දුව මෙන්න මේ වැඩේ කරලා දෙන්න. ඕකේ මමි. හරි මම ගිහින් තේ එකක් හදාගෙන එන්න. දුව ග්‍රාම නිලධාරින ඕන කිව්වා මේ සිංහලෙන් ලියුමක් ලියලා දෙන්න කියලා. මට එච්චර අකුරු බෑනේ. ඒකයි මේ දුවට කියලා ලියා ගන්න ආවේ. අයියෝ ආන්ටි මට ඒක සිංහල අකුරක්වත් මතක නෑ. සිංහල කතා කරන්න ටිකක් අමාරුයි. පිට්ටු. එහෙමද? එහෙනම් මම වෙන කාට හරි කියලා ලියා ගන්නම්කෝ. ඕකේ ආන්ටි. මම යන්නම් දුවේ. පුතේ රෝසි ආන්ටි කෝ? රෝසි ආන්ටි ගෙදර ගියාද කොහෙද? එහෙනම් මේ පුතා මේත් එක බොන්නකෝ. මමි මම තව 15 minutes වලින් ටවුන් එකට යනවා. හරි පුතේ. තව මට යනකොට කියන්නකෝ. ඕකේ මමි. අක්කට රට ගිය අවුරුදු වල සිංහලත් අමතක වෙලා දෙන්නම්කෝ වැඩ. ඇන්ටි මම යනවා. හරි පුතේ. මමි I'm go now. පුතේ යනවා කියලා නේද කිව්වේ? Yes මමි. හරි පුතේ පරිස්සමෙන් ගිහින් එන්න. Okay මමි.